සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්න ආවේ වෙනස් දෙයක් ගැන. මේක අපිට රැහැයාසේ දැක ගන්න පුළුවන් තාරකාවක්. ඉතින් ගොඩක් අය දන්නවා ඇති මේ තාරකාව මොකක්ද කියලා. මේ තාරකාවට කියන්නේ පෝලාරිස්. එහෙමත් නැත්නම් උතුරු තරුව කියලා. ඔයාලට පේනවා ඇති මේ තාරකාව ගත්තාම අනිත් තරුමෙන් ඒක චලනය වෙන්නේ නැහැ. දැන් බලන්න මම ටයිම් එක අරගෙන පෙන්නන්නම්. මේ ටයිම් එකේ යද්දි මේ පෝලාරිස් තරුව තියෙන්නේ එකම තැනයි. ඒ බලන්න මේ කැපෙල්ලා වගේ තාරකාවන් නැගෙනහිර සිට බටහිරට ගමන් කරද්දී මේ පෝලාරිස් තාරකාව විතර එකම තැන තියෙනවා. ඉතින් මේක තමයි පෝලාරිස් තාරකාවේ තියෙන විශේෂත්වය. ඉතින් අතීතයේදී නාවිකයන් පවා මේ පෝලාරිස් තරුව උපයෝගී කරගෙන තියෙනවා එයාට උතුරු දිශාව හොයා ගැනීමට. ඉතින් පෝලාරිස් තරුව අතීතයේ ඉඳන්ම නාවිකයන් මේ ආදී වශයෙන් යොදාගෙන තියෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකල් ඔබට සුබ දවසක්. සබ්ස්ක්‍රයිබ් කරන්න හොඳයි.